37 තිබුණේ ලකුණු. ඔව් ඉතින් මම සර්ට කිව්වේ අනේ සර් කොහොමද මට S එකක් හරි ළමයාට දාන්න. මේ මට ඒ ලෙවල් කරගන්න. මේ නැත්තම් ආයි මට කරන්න බෑ. නේද? කොහොමද දත්තේ? මේ දැන් B එකක් මාස 6න් ඉතින් මට ඒක ලොකු සතුටක්. ඇත්තටම ඒ 9ක් ගත්ත ඉක්කිනට වඩා මට B එක ගත්තේ හරිම සතුටුයි. මම ඒක ඔයා වේගස් කිනියන්න මෙයා ඒකක් ගන්නවනේ. මාසය එයා අදිනෙදි කරපු නිසා ගොඩක් සතුටුයි යා. very good. නියම නතා එංගල්. හරි good හරි කියලා සන්නයි. ඒ කිව්වා දැන් අම්මා මම එක්ස් කරන සර් එක්ස් කරනවා නම් මම දාන්නේ. දැන් මැච් දෙක නෑ දෝර ගන්න ආවි දැන් සර්ගෙන් තමයි ඉස්සෙල්ලා next කරනවා නම් next කරන්න නම් එතකොට මට බය නැහැ සර් කියලා දෙනවා මට තේරෙනවා නැත්නම් 20යි කියලා තයි නිගස්සේ ඇත්තටම මම කොහොම හරි ගෙවල් වල අඩුපාඩු තියාගෙන තමයි අපි ළමයින්ට කරන්න ඕන යුතුයකම් කරන්නේ. එතකොට තව අවුරුද්දක් මට ඒක කරන්න සිද්ධ වෙයි කියලා මම කිව්වා කොහොම හරි next එක කොට දාන්න 20 එකක් හරි ගන්න. අපි හොඳ පිට නැගිටිනා ආදිසස මම පාන දුරේ ඉතින් එන්නෝනේ 6:00 6:00 අපිට බසුත් නැහැ පැයට යන්න. ටීවී දෙකේ සතියේ දවස් දෙකක් අපි එනවා. ඒ මාස 6 තමයි පුතේ මගේ පුතා S එකක්වත් නැහැ. මම සර්ට් ඇඟේ පුතේ සර්ට් කියන්නේ අම්මේ මා කියන්නේ එපා මට දැන් මොකද කියන්නේ එපා මේ දෙකින් අපේ. ඒ වුණාට කිවියා පැත්තෙන් තියලා මම සර්ට් එකක මට පුතාගේ S එකක් අරන් දෙන්න. එහෙමයි මම කිව්වේ. ඒ කියන්නේ මට S එක වටිනවා. ඔගොල්ලෝට ඒකක් වටිනවා වගේ මට S එකක් හරියට වටිනවා වගේ මම සර්ට් එක වස්තර මට මාස 6 වෙනි දැන් අවුරුදු දෙකක් ඕක කරනවනේ. මාස 6 නිසා මම ගොඩ මට පුතාගෙන් S එකක් අරන් දෙන්න. ඒක මට ඇති කියලා. ඒ වුණාට සර් කියපු පිළිවෙලට අපේ පුතා කරපු නිසා එයා B එකක් ගත්තා. මට ඒ 9ට වඩා ඒ B එක හරියට වටිනවා පුතේ. ඒ නිසා ඔයගොල්ලෝ සර් කියන විදිහට පිළිවෙලට ඒ විදිහට වැඩ කරන්න ඔයගොල්ලෝට වරදින්නේ නැහැ. ඔයගොල්ලෝ ඒක හරි මාරි හම්බුනේ. ඔයගොල්ලෝ පුදා නාගතයක් මම දැරට මම සමා වෙන්න. ඔයගොල්ලෝ කල්පනා කරලා වැඩ කරන්න සර් කියන විදිහට වැඩ කරන්න පුතේ. අපි පුතා අන්තිම මොහොතේ මේ දේ කරේ. ඔයගොල්ලෝ ඒ විදිහට වැඩ කරන්න.